මේ පහුගිය දවසේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිදු වුණු ශිෂ්‍ය ගැටුමක් මේ වෙද්දී මාධ්‍යවල ගොඩක් දුරට වාර්තා වෙනවා. ඒක දිහා බැලුවහම පේන දේ තමයි එහි ඉගෙනගත්ත සිංහල ශිෂ්‍යයින්ට දෙමළ ශිෂ්‍යයින් පහර දුන්නා කියන එක. අපි පහු කරපු කාලෙත් එක්ක සහ අපි රටේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මේක සාකච්ඡා වෙනවා නැවත වතාවක් දෙමළ අය සිංහල අයට පහර දීමක් හැටියට. ඒක තමයි මතු කොට දැක්වෙන්නේ. නමුත් අපි වඩා සාධාරණව බැලුවොත් විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් යාපනයට සුවිශේෂ එකක් නෙවෙයි. ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම වරින් වර විවිධ කාලවල ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙනවා. නමුත් එහෙම ඇති වුණාම මේ විදිහේ විශේෂ කොට මීට වඩා තුවාල වෙච්ච අවස්ථා තියෙනවා. සමහර විට අවස්ථා දෙකක විතර ශිෂ්‍යෝ මිය ගියපු අවස්ථා තියෙනවා. ඒත් මේ නමුත් ඊට වැඩි විශේෂත්වයකින් මේ ගැටුම සාකච්ඡා වෙනවා අපිට දකින්න පුළුවන්. මේ සිද්ධිය ගැන වාර්තා දිහා බැලුවම පේන දේ තමයි අන්ත අදහස් දෙකක ඉඳලා ඒව වාර්තා කිරීම. එකක් අන්තවාදී අදහසක ඉඳලා සිංහලයන්ට විරුද්ධව කරපු පහර දීමක් හැටියට. දෙවෙනි අදහස තමයි හමුදාවේ සහාය ලබන සිංහල ශිෂ්‍යයින් ගැටුමක් ඇති කළා දෙමළ ශිෂ්‍යයින් එක්ක කියන එක. මේ දෙකම එක්තරා විදිහක එකිනෙකට අන්ත අදහස් දෙකක්. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා මේ දෙපැත්තම කට්ටිය එහා පැත්තේ අන්තයේ අදහස ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. එතකොට මේ සරල කියවීම් දෙක එහෙම තියෙද්දී අපි වඩා ලං වෙලා බලමු සංකීර්ණ විදිහට මේකේ තියෙන තත්ත්වයන් හඳුනගෙන එහෙම බැලුවහම පේන්නේ ඇත්තටම ඔය කියන අදහස් දෙකද නැත්නම් වෙන අදහසක් පේන්න තියනවාද කියන එක. අපි එතෙන්දී පොදුවේ විශ්වවිද්‍යාලවල තිබෙන තත්ත්වයන් ඉස්සෙල්ලා සැලකලා බලමු. සාමාන්‍ය තත්ත්වය තමයි විශ්වවිද්‍යාලයක ඒක පිහිටලා තියෙන ප්‍රදේශයේ සංස්කෘතිය ප්‍රධාන භූමිකාවක් හොබවනවා. කැලණිය, පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාල ගත්තාම එහි ප්‍රධාන උත්සවවලදී ප්‍රමුඛ වෙන්නේ ඒ ප්‍රදේශයේ සංස්කෘතිය. යාපනයේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ගත්තාම ඒ ප්‍රදේශයේ සංස්කෘතිය ප්‍රධාන වීම වළක්වන්න බෑ. කාලයක් තිස්සේ ඒ විශ්වවිද්‍යාලයේ තිබෙන සම්ප්‍රදායට වෙනස් වූ යමක් හඳුන්වා දෙනකොට ඒකට ප්‍රතිරෝධයක් එන එක උතුරෙත් වෙන්න පුළුවන්, දකුණෙත් වෙන්න පුළුවන්. ඊළඟ පොදු කාරණේ හැටියට කියන්න පුළුවන් විශ්වවිද්‍යාලවල පොදුවේ පිළිගත් සම්ප්‍රදායට වෙනස් වූ අලුත් දෙයක් එනකොට ඒකට ලොකු ප්‍රතිරෝධයක් එනවා. උදාහරණයකට මෑත පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිදුවුණු සිදුවීමක් දක්වන්න පුළුවන් නාට්‍යයක් සම්බන්ධව. එතනදී අද දවසේ ඉන්න ශිෂ්‍යයන්ගේ මිනුම් අනුව ඔවුන් හරිය කියලා හිතන මතයට වඩා වෙනස් දෙයක් ආවහම ඒ නාට්‍ය නවත්තන මට්ටමට ප්‍රතිරෝධයක් විරෝධයක් එල්ල වෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි විශ්වවිද්‍යාලවල දේශපාලනයක් තියෙනවා. එතකොට ප්‍රධාන ශිෂ්‍ය සංගම් දරන දේශපාලන මතවාද වලට වඩා වෙනස් වූ යමක් සිද්ධ වෙනකොට ඒ දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා අර බලයේ හිමි කණ්ඩායමේ ප්‍රතිරෝධය මතුවෙන්න පුළුවන්. මේක පොදුවේ විශ්වවිද්‍යාලවල ගැටුම් ඇති වෙනකොට දකින්න ලැබෙන තත්ත්වයක්. ඊළඟ වැදගත් කාරණය තමයි මේ පොදුවේ රටේ විශ්වවිද්‍යාලවල තියෙන අදහසක්නේ උපසංස්කෘතියක් කියලා එකක් තියෙනවා කියලා. එහෙම එකක් තියෙනවා නම් ඒ උපසංස්කෘතියයි පවත්වගෙන යන දෙයට ආගන්තුක දෙයක් එනකොට ඇතිවන ප්‍රතිරෝධයක් පොදුවේ වෙන්න පුළුවන් දෙයක්. එතකොට එහෙම බැලුවහමත් උඩරට නැටුම ඒ උපසංස්කෘතියයි හඳුන්වනු ලබන දෙයට පටහැනි නැනම් වෙනස් එකක්. එතකොට ඒකත් මේ විරෝධය තුල ගැබ් වෙලා තියෙන්න පුළුවන්. මෙතෙක් නොතිබුණු නැටුම් අංගයක් ඇතුල් කරන්න යනකොට ඔය කියපු පොදු තත්ත්වය මත විරෝධයක් එල්ලවීම වෙන්න පුළුවන්. ඒක පොදුවේ සිද්ධ විය හැකි දෙයක්. දෙවනුව සලකලා බලමු යාපනයේටම සුවිශේෂ වූ තත්ත්වයන් තියෙනවාද? ඒ සුවිශේෂ වූ තත්ත්වයන් යටතේ මේ සිද්ධිය මත කොයි වගේ ප්‍රතික්‍රියාවක් එන්න පුළුවන්ද කියන එක. අපි ඉස්සෙල්ලා සලකලා බලමු මේ ගැටුමට සම්බන්ධ වෙච්ච දෙමළ ශිෂ්‍යයන්ගේ පැත්තේ තිබෙන අපිට පේන තත්ත්වයන් මොනවද කියලා. ඒ එකක් තමයි මේ ශිෂ්‍ය පිරිස පහුගිය අවුරුදු 30ක යුද්ධයේ ඒ ගැටුමට සම්බන්ධ වෙච්ච එක පාර්ශවයක ජන කොටසක ළමයි. මේ ළමයින්ගේ සමහරට ඥාතීන් මිය ගිහිල්ලා ඉන්න පුළුවන්. පවුලේ අය විනාශ වෙලා තියෙන්න පුළුවන්. තරහ විදිහක යුද්ධයෙන් පරාජය වුණු කණ්ඩායම නියෝජනය කරන ඒ අය ඥාතීන් වෙච්ච ඒ වගේ එහෙම සම්බන්ධයක් තියෙන ළමයි පිරිසක්. ඒක සුවිශේෂ තත්වයක්. දෙක, මේ ඇතැම් ළමයින්ගේ ඉඩම් තවමත් අධ්‍යාරක්ෂිත කලාපවල තිබෙනවා වෙන්න පුළුවන්.
අපි කවුරුත් දන්නවා සමහර දෙමළ වැසියන්ගේ මුල් ගම්වලට ගෙවල් වලට තාම යන්න බෑ. යුද්ධය අවසන් වෙලා වසර ගණනක් ගියාට පස්සෙත් තමන්ගේ මුල් ගමට ගෙදරට යන්න බැරිව ඉන්න මේ ළමයි කියලා කියන්නේ කිසියම් ආවේගශීලී අමනාප හැඟීමක් තිබෙන ළමයි. ඒ පරාජිත පිළට අයත් යයි හිතන පිරිසක් නිතර හමුදාව නැවත නැවත දකිනකොට ඒක හඳුන ගන්නවා ඇති තවදුරටත් තමන්ගේ නිදහසට එරෙහිව ආධිපත්‍යයක් ක්‍රියාත්මක වෙනවාය කියන තත්වය. මේකත් මම හිතනවා ලංකාවේ තියෙන අනිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට හෝ යාපනයේ විශ්වවිද්‍යාලයට යන සිංහල ශිෂ්‍යයාට පොදු නොවන යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉන්න දෙමළ ශිෂ්‍යයාට පමණක් සුවිශේෂ වන තත්වයක්. එතකොට මෙන්න මෙහෙම තත්වයක අර තමන්ව පරාජය කරපු එහෙම නැත්නම් තමන්ගේ ඥාතීන්ගේ අතුරුදහන් වීමට හවුල් වුණු තවදුරටත් තමන් ඉදිරියේ ඉන්න හමුදාව සමග සහ සම්බන්ධතාව පවත්වන ඒ තමන් හතුරා යයි හඳුනගත්ත කෙනත් එක්ක හිතවත්ව කටයුතු කරන කෙනෙක් කියන විදිහට සිංහල ශිෂ්‍යයා හඳුන ගන්න පුළුවන්. මේකත් ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් තියෙන පොදු තත්වයක් නෙවෙයි. ඊළඟට වැදගත් කාරණේ තමයි යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ ගැටුමට පාත්‍ර වෙච්ච පිරිස් අතර සංස්කෘතික අවබෝධයක් ඇති කර ගැනීම සඳහා වන විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුණු තත්වයක සිංහල සමාජයට අයිති සංස්කෘතිකාංග යාපනයේ ප්‍රදේශයට ඇතුළත් වුණාම ඒක තමන්ට ආගන්තුක සහ තමන්ගේ දෙයක් නොවේය කියන ප්‍රතික්ෂේප කිරීම ඔවුන් තුල තිබීම. උදාහරණයක් හැටියට බෞද්ධ ජන පිරිසක් නැති ප්‍රදේශවල බුදු පිළිම සවි කිරීම වැනි දේ යාපනයේ අයට දැනෙන්න පුළුවන් ආක්‍රමණයක තවත් පියවරක් හැටියට. එතකොට මේ තත්වයත් මේ විශ්වවිද්‍යාලයේ ළමයින් අතර තිබෙන්න පුළුවන් සුවිශේෂ තත්වයක්. එතකොට මෙන්න මෙහෙම තමන් පරාජිතයා කියලා හඳුනගෙන ඊළඟට තමන්ට එරෙහි ආක්‍රමණය තවදුරටත් තිබෙනවායි කියන වගේ මානසිකත්වයක් තියෙන සහ බුදු පිළිම ඒ ආක්‍රමණයේ සංස්කෘතික ව්‍යාප්තියක කොටසක් හැටියට දකින්න හුරු වුණු ශිෂ්‍යයාට විශ්වවිද්‍යාල භූමිය ඇතුලේ මහා පරිමාණයෙන් වෙසක් උත්සව, වෙසක් සැරසිලි, පොසොන් උත්සව වගේ දේවල් සිද්ධ වුණොත් ඒකත් හඳුන ගන්න පුළුවන් අර එළියේ සිදුවන ආක්‍රමණය තමන්ගේ විශ්වවිද්‍යාල භූමිය තුලටත් පැමිණීමක් හැටියට. මේකත් ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවලට සුවිශේෂ නොවන යාපනයේ විශ්වවිද්‍යාලයට පමණක් සුවිශේෂ වන තත්වයක්. එතකොට මෙතෙක් යාපනයේ විශ්වවිද්‍යාලයේ සංස්කෘතිය තුල නොතිබුණු උඩරට නැටුමක් අලුතින් එකතු කිරීමට එරෙහිව එන විරෝධය ඕන අපිට තර්ක කරන්න පුළුවන් හුදෙක් මේ නැටුම් අංගයට විරුද්ධව විතරක් ආපු එකක් නෙවෙයි ඊට එහා ගියපු වඩා ගැඹුරු කාරණා එක්ක බැඳිලා තියෙනවා කියන එක. අපි මේ පෙන්ව දුන්නු දෙමළ ශිෂ්‍යයාට සුවිශේෂ වෙච්ච තත්වය මම හිතනවා පොදුවේ ලංකාවේ සිංහල සමාජය දන්නේ නැහැ. පොදුවේ මේක සාකච්ඡා වුණේ නැහැ කොතනකවත්. එතකොට මේ විශ්වවිද්‍යාලයට යන සිංහල තරුණ ළමයා කියලා කියන්නේ ඇත්තටම මේ කියන ප්‍රශ්න ගැන නොදන්නා ළමයෙක් වීමට තිබෙන ඉඩ හොඳටම වැඩි. අර විදිහේ තුවාල සහිතව ඉන්න ශිෂ්‍යයාත් එක්ක වැඩ කටයුතු කරන්න යන සිංහල ශිෂ්‍යයාට දැනුමක් නැත්නම් අර ශිෂ්‍යයන්ගේ තිබෙන ප්‍රශ්න ඒ තත්වය තුළ ඔවුන් සාමාන්‍ය ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලයක කටයුතු කරන්න විදිහට කටයුතු කරන්න යන්න ඉඩ තියෙනවා. එය විසින් ගැටලු ඇති කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි දෙමළ ශිෂ්‍යයාගේ පැත්තෙන් කොහොමද සිංහල ශිෂ්‍යයා දිස බලනවා ඇත්තේ. Tamanට මේසා හානියක් වෙලා තිබෙද්දි මේ ශිෂ්‍යයින්ගේ හැසිරීම හඳුන ගන්න පුළුවන් Tamanගේ වේදනාවන් ගැන කිසිම සංවේදී බවක් නැති හැසිරීමක් හැටියට. යාපනයට ගිහිලා ඉන ශිෂ්‍යයා දෙමළ භාෂාව දන්නේ නැති හින්දා ඉංග්‍රීසි භාෂා හැකියාව තිබුණා වුණත් ඔහුගේ ආශ්‍රය කිරීම සියල්ල බොහෝ දුරට සීමා වෙනවා සිංහල කතා කරන්න පුළුවන් අයට. ඒ පිරිස සමහර විට යාපනයේ තුල ජීවත් වෙන අනෙකුත් සිංහල කතා කරන පිරිස වන හමුදාව සමග වඩා සමීප සම්බන්ධතා ඇතිවීම ස්වභාවිකයි. එයත් දෙමළ ශිෂ්‍යයා හඳුන ගන්නවා ඇත්තේ තමන්ගේ ප්‍රශ්න ගැන අසංවේදී ලෙස කටයුතු කරන ඒ හතුරු බලවේගයේම දිගුවක් හැටියට කොටසක් හැටියට.
මේකත් මේ ප්‍රශ්නය යට තියෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම කාරණාවලට අමතරව අපි පිළිගන්න ඕන දෙමළ සමාජයේත් සිංහල සමාජයේත් ඊටම අන්තවාදී කොටස් යම් පිරිසක් හරි ඉන්නවා කියන එක. එවැනි අන්තවාදී අදහස් දරන පිරිසකට මතුවෙන්න ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පරිසරය සැකසෙන්න පුළුවන් මේ කියන සම්පූර්ණ සංකීර්ණ පරිසරය තුළ. දැන් ඔබට පෙනෙනම ඇති මේ ගැටලුව මතු පිටින් සාකච්ඡා වෙනවට වඩා සංකීර්ණව සහ ගැඹුරු ලෙස බලන්න පුළුවන් කියන එක සහ එහෙම ගැඹුරු ලෙස බැලුවාම බොහොම සංවේදී කාරණා මෙතන තියෙනවා කියන එක. ඒ වගේම අති සරල විදිහට සිංහල දෙමළ ගැටුමක් හැටියට සලකන්නේ නැතුව ඒ විදිහට නොවේ වඩා සංවේදීව වඩා පරිස්සමින් මේ ප්‍රශ්නයට අත ගැසිය යුතුය කියන එක. මේ බලන්න පුළුවන් සංකීර්ණතාවය අපි දැක්ක එක විදිහක් විතරයි. තවත් කෙනෙකුට තවත් සංකීර්ණ ලෙස මේක දකින්න පුළුවන් වෙයි. මෙච්චර සංකීර්ණව මේක දිහා බලන්න පුළුවන් වෙද්දී ඇයි මේක සිංහල ළමයින්ට දෙමළ ශිෂ්‍යයින් කිසිම විචාරයක් නැතුව පහර දුන්නාය කියන තරම් අති සරල කියවීමක් බවට මේක පත් වෙන්නේ. ඒ තමයි ප්‍රශ්නයක් ඇති වුණාම ඒක සංකීර්ණව විශ්ලේෂණය කරලා මහජනයා දැනුවත් කරන්න ඕන පිරිස් මේ වැඩේට අත ගහන්නේ නැහැ. ඒගොල්ලෝ නිහඬ වෙනවා. ඊට පස්සේ අති සරල විදිහට ප්‍රශ්නය දකින සමහර විට බොහොම අන්තවාදී උවමනාවන් සහිත පිරිස් වඩා උස්හඬින් කතා කරන අතර මාධ්‍යවල අවධානය සම්පූර්ණයෙන් යොමු වෙනවා මේ බෙදීම සඳහා උපකාරී වන අති සරල කියවීම් පමණක් ඉදිරියට ගන්න. ඊටම වගකීමෙන් කියන්න පුළුවන් පහුගිය අවුරුදු 30ක් විතර තිස්සේ ක්‍රියාත්මක වෙච්ච යුද්ධය ඇති වුණෙත් මේ විදිහටම. ඊටම සංකීර්ණ තත්ත්වයන් යටතේ මතුවන සුළු සිද්ධියක් ಜಾති දෙකක ගැටුමක් හැටියට හුවා දක්වලා ඒ ඔස්සේ මුළු ජන සමාජයක් බෙදපු එකේ ප්‍රතිඵල හැටියට. මේ වගේ ගැටුමක් මීට වඩා බුද්ධිමත් විදිහට සංකීර්ණව බලලා ඒකේ තියෙන සංකීර්ණතා හඳුනාගත්තොත් ಜಾතීන් බෙදන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. පහුගිය විනාශකාරී යුද්ධය ඇති වුණේ වගකීම් සහගතව මැදිහත් වෙන්න ඕන අය මැදිහත් නොවී සිටීම නිසා නම් මම ඊටාම කරුණාවෙන් ඉල්ලා හිටින්නේ මේ ප්‍රශ්නයට වගකීම් සහගතව මැදිහත් වෙන්න පුළුවන් පිරිස් නිහඬව ඉන්න එපා. ඒ අය කතා කරන්න. නැවත වතාවක් මිනිසුන් බෙදෙන එක වළක්වන්න පුළුවන් එවැනි මැදිහත් වීමක් කළොත් පමණයි. ඒ වගකීම මේ මොහොතේ ඉෂ්ට කරන්න ඒ ඉල්ලීම කරන්නේ සිංහල දෙමළ ඇතුළු ලංකාවේ සියලු ජන කොටස් අතර ඉන්න බුද්ධිමත් මිනිසුන්ගෙන්. කරුණාකර මැදිහත් වෙන්න.